යුනෙස්කෝ සංවිධානය විසින් ලෝක උරුමයක් ලෙස නම් කර ඇති ටෙහෙරානයේ ඓතිහාසික ගොලස්තාන් මාලිගයට එල්ල වූ ප්‍රහාර හේතුවෙන් හානි සිදු වී ඇති බව ඉරාන රජයේ මාධ්‍ය වාර්තා කර තිබෙනවා. මෙම මාලිගයට හානි සිදු වී ඇති බවට වාර්තා වීමත් සමග යුනෙස්කෝ සංවිධානය සිය දැඩි කනස්සල්ල පළ කර තිබෙනවා. 16 වන සියවසේ පර්සියානු ගෘහ නිර්මාණ ශිල්පයේ අග්‍රගණ්‍ය නිර්මාණයක් ලෙස සැලකෙන මෙම මාලිගය ඉරාන සංස්කෘතික අනන්‍යතාවයේ ප්‍රධාන සංකේතයක්. එමෙන්ම ජාත්‍යන්තර නීතියට අනුව මෙවැනි ස්ථාන ආරක්ෂා කිරීමට පියවර ගන්නා ලෙස යුනෙස්කෝ සංවිධානය සියලුම පාර්ශ්වයන්ගෙන් ඉල්ලා සිටිනවා. එරට මාධ්‍ය වාර්තා කර ඇත්තේ මාලිගය ආසන්නයේ පිහිටි ටෙහෙරානයේ අර්බ් චතුරස්‍රයේද පිපිරීමක් සිදු වී ඇති බවයි. ගොලස්තාන් මාලිගය කජාර් රාජවංශයේ ඉරාන රජවරුන්ගේ නිල නිවස ලෙස භාවිතා වූ අතර පසුව එය පල්ලවි රාජවංශයේ නිල මූලස්ථානයේ බවට පත් ඇති බව සඳහන් වෙනවා. මාලිගයේ පවතින අතිවිශිෂ්ට කණ්ණාඩි වලින් කළ නිර්මාණ සහ පෞරාණික වීදුරු නිර්මාණ කම්පන තරංග හේතුවෙන් බිඳී ගොස් ඇති බවයි විදේශ මාධ්‍ය සඳහන් කරන්නේ. යුද්ධමය වාතාවරණය හමුවේ ඉතිහාසයේ මිල කළ නොහැකි මෙවැනි ස්මාරක අනතුරේ වැටීම ජාත්‍යන්තර ප්‍රජාවගේ දැඩි දෝෂ දර්ශනයට ලක්ව තිබෙනවා.